අයිබෝන් කියලා පිළිගන්නවා කිනෝකෝ ආයතනයේ YouTube channel එකට. අද අපි ඇවිල්ලා ඉන්නේ ශ්‍රූන්කොට්ට ආයතනයේට. ශ්‍රූන්කොට්ට ආයතනය කියන්නේ කිනෝකෝ ආයතනයට අනුබන්ධිත බිම්මල් වගා මනෝ නිෂ්පාදනය කරන ආයතනයක්. අද අපිත් එක්ක එකතුලා ඉන්නවා කිනෝකෝ ආයතනයේ අදාළ විද්‍යාඥ විද්‍යානිසා නිර්මාතු සමන් කුමාර මහත්තයා. අයිබෝන් කියලා පිළිගන්නවා. අද අපි කතා කරන්නේ වගා මල්ලක් නිවැරදිව කොහොමද එල්ලලා බිම්මල් නිෂ්පාදනය පටන් ගන්න කියලා. අපි පටන් ගමු සමන් කුමාර මහත්තයා අහලා කොහොමද මේක කරගෙන යන්නේ. අපි පාවිච්චි කරන්නේ මේ බේල් පටිය කියන එක මේක පාවිච්චි කරන්න විශේෂ හේතුවක් තියෙනවා. තව ගොඩක් අය අර කොඩි වැල් එල්ලන පටිය තියෙනවා. නයිලොන් නූල් තියෙනවා. ඒවා ගොඩක් අසාර්ථකයි. අසාර්ථක වෙන්න හේතුව අර කොඩි වැල් එල්ලන පටිය ඇදෙනවා. ඒකේ ගොඩක් හොඳ එකක් තියෙනවා. ඒ තිබුණත් ඛණ්ඩ 2යි 3යි පාවිච්චි කරන්න පුළුවන්. යත් අගර ඉරවුවට එහෙම නිරාවරණය වුණොත් දිරලා සවුත් වෙනවා. දැන් මේ පටි අපි දැන් අවුරුදු 14ක් පාවිච්චි කරන්න ඒවා තියෙනවා. තාමත් ඒවා හොඳට තියෙනවා. නයිලොන් ලනුවේ තියෙන අඩුපාඩුව තියෙන එක ලිස්සන. මේක පොට් එක දැන් මේක අපි ඇකිලෙනකොට මල් කඩන්න මේක ඇකිලෙනවා. එතකොට මේ කොකුල රැඳිලා හිටින්නේ සම්පූර්ණයෙන්ම ලිස්ස පල්ලෙහාට පාත් වෙනවා. දැන් මේ පොට් එකක් කවදාවත් අයින් කරගන්න බෑ එළියට. අයින් කරගන්න ගියොත් මුළු පොට් වැලම වැටෙනවා. මේ කඩිය පාවිච්චි කරද්දී එහෙම දෙයක් වෙන්නේ නැහැ. පොට් එක අර පරණ වෙනකොට ඇකිලෙන්නේ නැහැ. මේ අතර හොඳට වාත ඉඳ හිටිනවා. පොට් පාත් වෙලා මේ පහ විතරයි පාත් වෙන්නේ. කොක්කෙන් පාත් වෙන්නේ. එතකොට අස්සන්න හොඳට ගන්න පුළුවන් මේකේ මේ සාර්ථක වගාවක් කරගන්න පුළුවන් ලෙඩ රෝග අඩුයි. මේක අපි මුලින් පටිරෝලක් කියනකොට මුලින් මේක දා ගන්න ඕන උඩින් පොටවල් දෙකක් වෙන්න දාලා අනිත් පොට අරගෙන මෙහෙම දෙකොට දාගෙන පල්ලෙහාට ඇදලා ගන්න. පල්ලෙහාට ඇදලා අරගෙන මෙහෙම බිම ගෑවෙන්න. පොටවල් හතර බිම ගෑවෙන ගානටම ගන්නේ නැතුව පොටක් අඟල් එකමාරක් විතර අරගෙන කපලා මේ විදිහට පටි දෙක එකට තියලා මේ ආකාරයේ ගැටයක් දාගන්න. ඊළඟට මෙහෙම පොත් පහක් දාලා කොකු දෙකක් දාන්න පුළුවන්. ගොඩක් අය කියන ඉන්දන එක අමාරුයි දෙක බලා ගන්න පුළුවන් ඉන්දන එක අමාරුයි කියලා ගොඩක් ඉක්මනට එන්න ගන්න පුළුවන්. රාක ක්‍රමයකදී මේක ගොඩක් ලාභයි අත්දැන්න වැඩි. මේකට හේතුව මම මේ වීඩියෝ එක අතර පැහැදිලි කරලා දෙන්නම්. එල්ලන එකේ වාසිය තියෙන්නේ රාක් වලට ලොකු වියදමක් යනවා. රාත්‍රවල පොට් තියාගෙන යන්න ලේසි. තියාගෙන යන්න ලේසි වුණාට මාස 3ක මල් කඩන්න අමාරුයි. මල් කඩන්න අමාරුයි. ඒ වගේම අස්වැන්නටත් බලපෑමක් වෙනවා. අස්වැන්න අඩු වෙනවා. පොට් වලට ලෙඩ හැදෙනවා. රාත්‍ර ක්‍රමයේදී ගොඩක් මේ ගර්භ කලාපීය රටක් නිසා අපිට හරියන්නේ නැහැ ඒක. දැන් නෝරේඩිය පැත්තට වගේ නම් හොඳයි. සීතල නිසා පොට් අපේ නෝනේ නිසා රාත්‍ර ක්‍රමයේ හොඳයි. එකට එක හදටම තියෙන එක. මේ වියලි කලාපයට හරියන්නේ නැහැ. කුමියානි වැඩි. යට එක ලෙවල් එකට එල්ල ගන්නවා. එහෙම නැතුනොත් මල් කඩනකොට පාත් වෙලා වැටෙන්න බලනවා පොට් එක. මේ විදිහට අර ලේසියෙන් එල්ලන්න නම් පොට් එකේ හැඩෙත් බලපානවා හොඳට. පොට් එකේ මේ ඉස්සරහා පස්ස රවුම එක ගානටම තියෙනවා. පිටිපස්ස මහත් උණු පොට් එළියට වැටෙනවා. උඩ යට දෙකම එක සමානව තියෙනවා. මේ පැත්ත මහත් උණු පොට් ලියන්න බෑ. ටික ටික මෙහෙම මෙහාලා ඉස්සරහා පාත් වෙලා පොට් වැටෙන්න බලනවා. ඒ නිසා පොට් එකේ හැඩය බලපානවා.
බලන්න පුළුවන් කොච්චර ඉක්මනට එල්ලන්න පුළුවන්ද කියලා මේ යන වෙලාවත් එක බලන්න. රාක්කේ තියෙන රෙඩිය ලූප් එකක් වුණාට මේක මාස ගානක් මාව කඩන්න දෙන්නේ. ඒ ගැනත් මම පැහැදිලි කරන්න ඕනේ. මාර්කක මේක එල්ලන එකේ වාසිය කියන්නේ මේක දැන් මාර්ක් එක තිබුණොත් මෙහෙම පොට් එකක් ගන්න බෑ ගත්තොත් උඩේ ඔක්කොම පල්ලෙහාට වැටෙනවා වැටුණොත් වෙන්නේ මේ පොලිතින් එක දීකුඩෙන් බුරුල් වෙනවා එහෙනම් බුරුල් වුණොත් ඉක්මනට මයිට වගේ විහානි આવොත් ඇතුළට ගිහිල්ලා උන් බෝ වෙනවා අනිත් දිලිර හානිත් ඉක්මනට ඇතුළට යන්න පුළුවන් ඇතුළේ වායු ස්පේස් එක වැඩි වෙනවා පොලිතින් එක බුරුල් වුණොත් පොට් එක මේ රාක ක්‍රමයේදී ගන්න පුළුවන් ඕන එකක් ගන්න පුළුවන් ආපහු පොට් දාන්නත් පුළුවන් පොට් එහෙට මෙහෙට වෙනවා වෙන්න ඒ ගන්න පොට් එක විතරයි ඉන්නේ ඊළඟට අපිට වැල් මෙහෙම අයින් කරලා වුණත් බැලුව හැකි ආසාදනයක් තියෙනවා කියන්නේ මාර්ක ක්‍රමයේදී අපිට ඒ විදිහට කවදාවත් කරන්න බෑ අනිත් එක පොට් හුඟක් අය පොට් පේජ් දෙක එල්ලනවා තුන එල්ලනවා ඒකත් ගොඩක් අසාර්ථකයි තනි පේජියට තමයි එල්ලනවා තනි පේජියට එල්ලුවොත් තමයි හොඳ අස්වැන්නක් ගන්න පුළුවන් නැත්නම් අස්වැන්න අනිවාර්යයෙන්ම අඩු වෙනවා පොලිතින් එක බුරුල් වීම නිසා ආසාදනාවට ලක් වෙනවා මේ වගාවල් ඉක්මනට වගාබඳුන් එල්ලීම සම්බන්ධ හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා විශ්වාස කරනවා. ඊළඟ වීඩියෝ එකෙන් අපි කොහොමද වගාබඳුන් නිෂ්පාදනයේදී බීජ එක් කරන්න කියලා කතා කරමු.